2 ස්ටොක් ට්‍රී වීල් එකේ මීටර එක වැඩ නැත්නම් මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ ඔයාට. එන්න වීඩියෝ එකත් එක්ක. ඉතින් මම මීටරේ හයි කරගන්න අවශ්‍ය බඩු ටික කඩෙන් අරන් තිනවා. ඉතින් මම මෙතන තියෙනවා මීටර කහ පාටින් තියෙන මීටර වීල් එක. ඒ වගේම මෙතන තියෙනවා මීටර හෝල්ඩර් එක. ඒ වගේම අවුටරයක් ස්පීඩ් මීටර කේබල් එකක් අරන් තියෙනවා. ඉතින් ඉස්සරහා රෝදේ මීටර වීල් එක හයි වෙන්නේ මෙන්න මෙතනට. මීටර වීල් එක දාගන්න කලින් පොඩි ග්‍රීස් ටිකක් දාගන්න ඕනේ. ඉතින් මට මුලින් කියන්න බැරුණා ඉස්සරහා අනිවාර්යෙන් ජැක් එකක් ගහගන්න. මොකද මේ රෝදේ පොඩ්ඩක් කරකවලා බලන්න ඕනේ ඇතුලේ මීටර වීල් එක කැරගෙනවද කියලා. ඉතින් මට ජැක් එකක් භාවිතා කරගන්න බැරුණා. ජැක් එක යාළුවෙක් අරන් ගියා. ඉතින් අපි පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරලා බැලුවා වඩේ මේ වීල් එක කැරගෙනවද. ඉතින් වීල් එක කැරගෙනවා. ඉතින් බලමු අපි ඉතිරි කොටස් කොහොමද හයි කරගන්නේ කියලා. අවුටරේ අරගෙන වීල් හෝල්ඩරේ සෙට් හයි කරන පැත්ත සම්පූර්ණයෙන් කොටස් ටික ගලව ගන්න ඕනේ. මොකද අපි උඩින් පෝක් එක ඇතුලෙන් ගන්න ඕනේ මේ හෝල්ඩර් එක. ඉතින් මේ කොටස් ටික වෙන් කරගන්න. ඉතින් මම මේ පෙන්නන තැනින් අපි ගලවගත්ත අවුටර් එක දාගන්න ඕනේ. හැන්ඩල් එකේ පොඩි සිදුරක් තියෙන තැනින් මතුවෙන්නේ ඉස්සරහා පෝක් එකේ මම මේ පෙන්නන්න. ඔයාලට පේනවා ඇති මෙතනින් තමයි මතුවෙන්නේ. ඉතින් මේක එකපාරම ගන්න අමාරුයි. මේකට පොඩි නියනක් භාවිතා කරන්න ඕනේ. ඉතින් මේ වැඩේ අමාරු නැහැ. ඕන කෙනෙකුට කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඉතුරු වෙන උඩ කොටස තමයි අපිට මීටරේ හයි කරගන්නේ. ඉතින් අපි කේබල් එක දාන්න කලින් කේබල් අවුටර් එක ඔයිල් කරගැනීමක් කරගන්න ඕනේ. ඉතින් මම මේ ඔයිල් කේබල් ඔයිල් කරන වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. channel එකට ගිහලා බලන්න. ඉතින් Tamanට ගෙදර ඉඳන් කේබල් ඔයිල් කරගන්න ඉතා පහසුයි මේ ක්‍රමෙන්. මම ඒකේ link එකක් දාන්නම්. ඉතින් කේබල් අවුටරේට ඔයිල් ටිකක් දාලා අපි කේබල් එක ඇතුළට දාගන්න ඕනේ. අපි මුලින් අවුටරේ ගලවගත්ත කොටස් ටික නැවත පිළිවෙලට අවුටරේට හයි කරගන්න ඕනේ. ඒ තිබ්බ පිළිවෙලට හයි කරගන්න. ඉතින් අපි දැනටමත් මීටර වීල් එක හයි කරගෙන ඉවරයි. ඉතින් මීටර වීල් එකට පස්සේ අපි හයි කරගන්න මීටර වීල් හෝල්ඩර් එක හයි කරගන්න ඕනේ. ඉතින් වීල් හෝල්ඩරේ හයි කරගන්න අඬුවක් භාවිතා කරගන්න පුළුවන්. ඉතින් මීටර හෝල්ඩරේයි කේබල් අවුටරේ මේ අවුටර් කොටසේ තියෙන සම්බන්ධ වෙන කොටසයි හොඳට තද කරගන්න බුරුල් වෙන්නේ නැති විදිහට. ඉතින් හැන්ඩල් එකේ අවුටරේ කොටස තමයි මීටරේ හයි කරගන්නේ. ඉතින් සමහර මීටර වල පාකින් ලයිට් එකක් තියෙනවා. මේකේ නම් පාකින් ලයින් එකක් තිබ්බේ නැහැ. ඉතින් එහෙම ලයින් එකක් තිබ්බොත් එතන පාකින් ලයින් එකට පාකින් එකෙන් වයර් එකක් අරගෙන එතන සම්බන්ධ කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. ඉතින් නැවත වීඩියෝ එකකින් හමු වෙමු.